ඉතින් කොහොමද හැමෝම හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අපි අවුරුදු 2.5කට 3කට විතර පස්සේ අපි ආවා අපි දුබායි වලට මුලින්ම අවිල්ලා ජීවත් වෙච්ච අල්නාද කියන හරියට. මම හිතන්නේ බොහොම මතක ගොඩක් තියෙන නගරයක් මේ. ඉතින් මොකද තියෙන කියන්නේ? ඇත්තටම අපි මෙහෙට ගෙන්නවපු අය, ඒ කියන්නේ විසිට් වීස් එකකට අපිව මෙහෙට ගෙන්නවපු අය ඇත්තටම කිව්වොත් ඉතින් හොරු මම ඒ වචනේ පාවිච්චි කරාට කමක් නැහැ. මොකද යාලා කරපු දේවල් එක ළමයි 30ක් විතර මෙහාට ගෙන්නවලා යාලගෙන් දැනට මං හිතන්නේ දෙන්නක් හෝ තුන් දෙනෙක් තමයි මෙහෙ රැකියාව කරන්නේ. ඉතින් යාලා අපි මෙහාට ගෙන්නවලා අල්නාද 2 කියන ප්‍රදේශය තමයි අපි ජීවත් වුනේ. ඉතින් යාලා ඉස්සෙල්ලම අපි මෙහෙ ගෙන්නෙව්වේ මෙන්න මේ සහරා සෙන්ටර් කියන මෝල් එක ඇතුළට තමයි. ඒ කියන්නේ අපිව විසිට් කරා පරිසරය අඳුර ගන්න අපිව ගෙන්නෙව්වේ. ඉතින් ඇත්තටම ලස්සන මල් මාවතකින් ආපු ගමනක් නෙමෙයි. ගොඩක් කැපකිරීම කරලා ගොඩක් හිත විදීම් එක්ක ගොඩක් දේවල් නැති වෙලා ආපු ගමනක්. ඉතින් ඇත්තටම අද ආපස්සට හැරිලා බැලුවට පස්සේ අපිට සතුටු වෙන්න පුළුවන් අපි ආපු ගමන ගැන. මොකද කොච්චර කටළු වින්දත් දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවා කියලා කියනවනේ. ඉතින් එයාලගේ ආශිර්වාදයත් එක්ක අප කාටවත් වරදක් කරපු නැති නිසා අපි අද මේ තැන ඉන්නවා. ඇත්තටම කියන්න ඕන අපි මේ දාපු ගමනේ අපි ගෙන්න කලින් අපි කැපේ තැප්‍රොබයින් එකට ලංකාවේ රෙස්ටුරන්ට් එකක් මේ ගොඩක් අය දන්නවා. ඉතින් අපි ඒකට ගිහිල්ලා අද කෑම එකක් කාලා. ඉතින් මට කෑම කද්දි මතක් වුණේ ඇත්තටම අපි මෙහෙට ඇවිල්ලා ඩිරාම් එකක් හොයාගත්ත බොහොම අමාරුවෙන් චායි එකක් බොන්න. හැබැයි අද අපිට බය නැතුව රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා කෑම එකක් කාලා බය නැතුව සල්ලි වියදම් කරන්න පුළුවන් තැනකට අපි අද ආවේ. අපේ උත්සාහය අපේ කැපවීම ඒ දෙත් එක්ක කියලා මට කියන්න තියෙන්නේ. මොකද ඇත්තටම අපිට රස්සාවක් තිබුණ නැතුව මං හිතන්නේ මාස 8කට වැඩි කාලයක් මගේ හස්බන්ඩ් හිටියා ගෙදර. මම පළවෙනි රස්සාව මගේ හවුස්මේඩ් රස්සාව මං හිතන්නේ මාසයක් විතර කරා. ඒ කරලා ඊට පස්සේ ක්ලීනින් කම්පැනි එකකට ජොයින් වුණා. ඒ ක්ලීනින් කම්පැනි හරහා අඳුරගන්නපු කම්පැනි එක තමයි අද වෙනකොට අපි වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම දුක වුණත් පස්සේ අද වෙනකොට අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද අපි කාටවත් වරදක් කරපු නැති නිසා අද අපි ඉන්න තැන ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා මගේ හස්බන්ඩ්ට කියන දේවල් ඇති කියලා. ඔව් ඒ අනිවාර්යයෙන්ම සම්පූර්ණ දේවල් ටික මම හිතන්නේ ඔයා කිව්වා. ඇත්තටම බොහොම දුෂ්කර කාලයක් කියෙව්වේ. නමුත් අද වෙනකොට අපි යම්තරකට ඇවිල්ලා ඉන්නවා අපේ උත්සාහයෙන්. ඒ ගැන කියන සතුටුයි. ඉතින් මේ අපි ඉන්නේ සහරා සෙන්ටර් කියන මෝල් එකේ. මේක දුබායි වල තියෙන ලොකු මෝල් වලින් තවත් එක මෝල් එකක්. ඉතින් අපි ඔයාලට මේකේ ගැන පොඩ්ඩක් පෙන්නන්නම් මොනවද මේක ඇතුලේ තියෙන්නේ. පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න ගොඩාක් ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ කොහොමද මේක ඇතුලේ ලස්සන දේවල් අපි ඔයාලට පෙන්නන්නම්. ඉතින් වයිෆ් කිව්වාගේ අපි ගියා එන්න කලින් අපි කන්න ඇත්තටම තැප්‍රොබෝයින් එකට බොහොම හරි සොඳුරු මිනිස්සෙක් සුමේද වියන්වල එයාවත් හම්බුණා. ඉතින් අපි යමු එහෙනම් බලමු මොන වගේද කියලා. මේක තියෙන්නේ සහර සෙන්ටර් එක තියෙන්නේ සාජා අල්නාද කියන බෝඩර් එක ළඟ. ඉතින් මේක දෙපැත්තටම සාමාන්‍යයෙන් අයිති වෙන විදිහට තමයි තියෙන්නේ. අපි බලමු මේක ඇතුලේ මොන වගේ දේවල්ද තියෙන්නේ, මොන වගේ ලස්සන අත්දැකීමක් අපිට මේකේ ලබා ගන්න පුළුවන්ද කියලා සංවේදී මතක ගොඩක් එක්ක යමු ඉස්සරහට. අපි කිව්වට ඇත්තටම ඉතින් අපි අද ඉන්න තැන සතුටු වෙනවා කිව්වට අපි ඉතින් ඇත්තටම 100% සම්පූර්ණ නැහැ. ලොකු කෝටිපතිය නෙමෙයි, අපි ලොකු සල්ලිකාරයෝ නෙමෙයි. නමුත් එදා අපිට අපේ දේවල් කරගෙන අපිට කියනවනේ කතාවට ඇති මිල නොබලා බඩුවක් භාණ්ඩයක් මිලදී ගන්න නම් ඔරලෝසුව නොබලා වැඩ කරන්න ඕනේ කියලා. ඒ වගේ ඉතින් අපිට අද හැකියාවක් තියෙනවා සාමාන්‍ය විදිහට අපිට ජීවත් වෙන්න. මොකද අපි උසස් පැලැන්තියේවත් අපි මහා ලොකු සල්ලිකාරයවත් කෝටිපතියවත් නෙමෙයි. අපි සාමාන්‍ය මිනිස්සු. ඉතින් අපිට පුළුවන් විදිහට අපි ජීවත් වෙනවා, අපේ ජීවිතේ විඳිනවා. ඉතින් මට ඒකත් ඔයාලට කියන්න නැත්නම් අපි මේ වීඩියෝ එක දැම්මම පස්සේ සමහරව අපි හිතා මෙයාලට හොඳට සල්ලි තියෙනවා, මෙයාලා මෙහෙමයි කියලා නෑ. අපිට එහෙම ලොකුවට සල්ලි නෑ. ඇත්තටම අපි දෙන්න ගන්න පඩියෙන් ලංකාවෙත් යමක් කරගෙන මෙහෙත් ඉතින් ජීවත් වෙලා ඉන්න ටික කාලේ ජීවිතේ විඳින ගමන් ඉස්සරහට හිමීට යනවා. ඉතින් බලමු අපිට මොන වගේ දේවල් තව ඉදිරියට ලබා ගන්න පුළුවන් වේද කියලා. ඉතින් මම හිතනවා ඉතින් අපි ඉන්න දැනගෙන ඒ නිසා මටත් මගේ හස්බන්ඩ්ටත් මගේ දෙමාපියන්ටත් සතුටු වෙන්න පුළුවන් ඇති කියලා. ඇත්තටම මෙතන තියෙන්නේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකක් තමයි තියෙන්නේ.
මේක ගොඩක් ලස්සනයි රැට. මොකද මේක ඇතුළේ ගොඩක් කළුවරයි සහ විවිධ වර්ගයේ ලයිට් තියෙනවා මාර විදිහට අපිට ලොකුවට බලා ගන්න බැරි වෙයි දැන්. නමුත් රැට මාරම ලස්සන තැනක්. අපි යමු ඇතුළට බලන්න ඉතින්.